try කරනවා අද රෑ වෙනකොට කොහොම හරි මේ ටික ඔක්කොම අලවලා ඉවර කරන්න. ඔයත් ඉතින් මම ටිෂු අරගෙන ආවේ white color වලින්ම තමයි. Hello guys, welcome back to my YouTube channel. ඉතින් අද vlog එක ඔයාලා දැනටමත් thumbnail එකෙන් දැකලා ඇතිනේ මොකද්ද කියලා. අද මම share කරගන්නේ මැයි මාසේ මගේ දවස් කීපයක් මැයි මාසේ වෙච්ච දේවල් කීපයක් විගත වීඩියෝස් ටිකක් තමයි මම share කරගන්නේ. ඒ කියන්නේ ඔක්කොම නෙමෙයි ටිකක් highlights වගේ තියෙන ඒවා. ඉතින් මේ vlog එක ස්පෙෂලි මම කරේ මොකද මැයි වල ස්පෙෂල් ඉවෙන්ට්ස් කීපයක්ම තිබුණානේ. ඒ කියන්නේ වෙසක් තිබුණා, ඊට පස්සේ මදර්ස් ඩේ තිබුණා, ඒ වගේ ගොඩක්. ඉතින් දැන් වෙද්දී නම් ඇත්තටම වෙසක් ඉවර වෙලා පොසොනුත් ඉවර වෙලා තියෙන්නේ. ඉතින් මම හිතුවා පොසොන් එක ඉවර වුණාට පස්සෙවත් මේ vlog එක share කරන්න ඕනි කියලා. ඉතින් මැයි මාසේ මේ vlog එකයි තවත් එක vlog එකක් තියෙනවා. ඒකත් මම ඉක්මනටම share කරගන්නවා. ඉතින් උදේම කොහොම හරි මම ආවා බැංක් එකට. මම තනියම නෙමෙයි ආවේ. තාත්ති කොහොමත් මාව drop කරන්න උදේ ආව නිසා මට බැංක් එකේ පොඩි වැඩක් තිබ්බ කරගන්න. ඉතින් මම ඒකට තාත්තිවත් තියාගත්තා. මට තනියම බෑ කියලා හිතුනේ වැඩේ කරගන්න ඉන්න. එතන වේටිං එකේ ඉන්න ඕන ටිකක් වෙලා. ඒක නිසා මම තාත්තිවත් තියාගත්තා. ඊට පස්සේ ඉතින් තාත්ති කොහොමද එයාගේ වැඩවලට යන්න හිටියේ. මෙතනින් පස්සේ මට සෝලෝ ඩේට් එකක් වගේ තමයි තියෙන්නේ. ඒ වුණාට ඉතින් මං කිව්වා තාත්තට යන්න කලින් අපි කොෆි එකක් බොමු කියලා. ඉතින් අපි KCC food court එකට ආවා කොෆි එකක් බොන්න. මම තව පොඩි රිමයින්ඩ් එකක් දෙන්නම්කෝ. මගේ වීඩියෝස් වල බලන්නේ මගේ channel එක subscribe කරන්න නැතුව නම් දැන්ම අනිවාර්යයෙන්ම ගිහිල්ලා මගේ channel එක subscribe කරන්න. ඊට පස්සේ වීඩියෝ එක දිගටම බලාගෙන ඉන්න. ඒක මට ලොකු help එකක්. අනිත් එක තමයි ඔයාලා මගේ වීඩියෝස් බලන්න කැමති නම් අනිවාර්යයෙන්ම notification icon එකත් click කරලා තියාගන්න. එතකොට මගේ වීඩියෝ එකක් දැම්ම ගමන් ඔයාලට අනිවාර්යයෙන්ම notification එක එයි. So this is what we ordered. පොඩි දෙයක් තමයි order කරා. ඉතින් තාත්තට මොකද ඉක්මනට යන්න ඕනි කියලා කිව්ව නිසා මොනවත් වෙතනින්ම කෑවේ නැහැ. ඊට පස්සේ තාත්ති ගියාට පස්සේ මම උදේට කාලා හිටියේ නැති නිසා මම ආව උදේට කන්න. ඉතින් මෙනු එක බලලා ඕඩර් කරලා ඉතින් මම දැන් ඉන්නවා මගේ කෑම එනකම්. ඉතින් මගේ vlogs බලන ඔයාලා කොහොමද දන්නවනේ මම කොෆි ෆෑන් කෙනෙක් කියලා. කැන්ඩි වල තියෙන තැන් ගත්තොත් එහෙම ඇත්තටම මෙතන මේක දන්නවනේ කොහෙද කියලා Department of Coffee එකේ සාමාන්‍යයෙන් කැන්ඩි වල තියෙන places වලින් ගත්තාම හොඳම කොෆි තියෙන place එකක් විදිහට මට recommend කරන්න පුළුවන් මෙතන. ඒ නිසා තමයි ඉතින් මම අතන උදේ තාරිත් එක ගිහිල්ලා කොෆි බිව්වට පස්සේ තාය උදේට කන්න ආවම තාමත් කොෆි ඕඩර් කරේ. මොකද මම මෙතෙන්ට ආවොත් කොහොමත්ම කොෆි එකක් බොන්නේ නැතුව යන්නේ නැහැ. එච්චර යාළගේ කොෆි මාරම හොඳයි. ඉතින් මේවා තමයි මම ඕඩර් කරේ. ඉංග්‍රීසි බ්‍රෙක්ෆාස්ට් එකක් ඕඩර් කරගත්තා. මට කොහොමද එදා එහෙම වෙන දෙයක් කන්න ලොකු ක්‍රේවිං එකක් තිබුණේ. මට කොහොමත් මේ වගේ දෙයකට තමයි ක්‍රේවිං එක තිබුණේ එදා. ඉතින් මම මේවා තමයි ඕඩර් කරේ. යෞවනියක වී ඔබ මාතගෙන මේ සඳයාමේ සොඳුරු ආදරේ මීර විඳින්නට මේ සුවීරියාමේ මා සුන්දර සේනයක් මැව්වා අපවට කර සේනයක් මැව්වා ඔබ මගේ කර සේනයක් මැව්වා ප්‍රියාදරියේ මා සුන්දර සේනයක් මැව්වා අපවට කර සේනයක් මැව්වා ඔබ මගේ කර සේනයක් මැව්වා ප්‍රියාදරියේ ඉතින් ඊළඟට මම ගියා shopping කරන්න. shopping කරද්දී ගත්ත මොනවත් clips නැහැ. මොකද මට ඇත්තටම shopping කරන්න ගියාම videos ගන්න ගොඩක් වෙලාවට අමතක වෙනවා. ඉතින් මම movie theater එකට යන්න කලින් green tea එකක් බිව්වා වෙලාව තියෙන නිසා ඊළඟට මම popcorn එකම අරගෙන movie එකක් බලන්න ආවා. මොකද මට ඊළඟට එදා දවසේ කරන්න මම දාගෙන තිබුණු movie එකක් බලන එක. ඉතින් මගේ vlogs බලන ඔයාලා මේකන් judge කරන්න එපා. මම මෙච්චර කන්න පුළුවන් ද එක දවසක එක වෙලාවක කියලා. එහෙම නෑ. ඉතින් මම කොහොම හරි solo date එකක් හරි එහෙම කොහරි
trip එකක් ගියාම එහෙම තමයි මේ විදිහට කන්නේ. එහෙම නැත්නම් එම හැමදාම මේ විදිහට කන්නේ නැහැ. එහෙම කන්න හොඳ නැහැ නේ අතටම. ඉතින් අනිත් දවස්වලට මම ඩයට් එකක ඉන්නවා, ඩයට් ප්ලෑන් එකකට ඉන්නවා. හැබැයි මෙහෙම පොඩක් එළියට ආම නැත්නම් සෝලෝ ඩේට් එකකට ආම වැකේෂන් එකකට ගියාම එහෙම තමයි එක එක ඒවා කන්නේ. ඉතින් ඒක නිසා ජජ් කරන්න එපා හැමදාම මෙහෙම හැම වෙලෙම කන එකමයි කරන්න කියලා. ඔයා මගේ වීඩියෝස් බලනවාලා ජජ් කරන්න එපා. ඉතින් එදා මම බලන්න ගියේ Minecraft 3D කියලා මූවි එකක් හැවිලා තිබ්බනේ. ඒක තමයි. ඉතින් එදා තිබුණ මූවීස් වලින් මට ඒක විතරයි සිලෙක්ට් කරන්න තිබුණා. තව එක හොරර් ෆිල්ම්ස් එහෙම ඇවිත් තිබුණා. මම සාමාන්‍යයෙන් ඒ වගේව බලන්නේ නැහැ. මොකද ඇත්තටම මේ මගේ විදිහ නම් දැන් ඇත්තටම අපි කොහේ හරි යන්නේ හරි මූවි එකක් බලන්න හරි යන්නේ රිලැක්ස් වෙන්නනේ. ඉතින් එතකොට මට හොරර් ෆිල්ම්ස් වගේව බැලුවාම සෑහෙන කල් ඒවා අමතක කරන්න මම බයයි. ඒක නිසා ඇත්තටම මම එහෙමව බලන්නේ නැහැ. මම දන්නවා දැන් මෙතන ඉන්න ගොඩක් අය වගේව බලනවා ඇති. ඒ වුණාට මම ඇත්තටම බලන්නේ නැහැ. මොකද මට ඒවා මම ඇත්තටම කැමති නැහැ. මේ වගේ ඉතින් ඇත්තටම මෙදා තියේට කියුණත් ගොඩාක් හිටිය පොඩි ළමයි. ඒ වුණාට ඉතින් කරන්න දෙයක් නැහැ. මට එදා තිබුණ මූවීස් වලින් වෙන සිලෙක්ට් කරන්න එකක් තිබුණේ නැහැ. අනිත් ඒවා ඔක්කොම වගේ අර හොරර් ටයිප් ඒවා තමයි තිබුණේ. ඉතින් අනිත් ඉතින් කරන්න දෙයක් නැහැ. මම කැමති එක තමයි මම බැලුවේ. එතකොට මේ තවත් දවසක් මට වැඩ වගේක් කරගන්න තිබුණා. ඉතින් මම ඒ වැඩ ටික කරගන්නත් එක්ක තනියම එදා ගියේ. ඉතින් මම ඒ වැඩ ටිකත් කරගෙන සෝලෝ ඩේට් එකක් වගේ කරගන්නවා කියලා හිතාගෙන තමයි ගෙදරින් ආවේ. ඉතින් එදා තාත්ති හිටියේ නැති නිසා මට යන්න විදිහක් තිබුණේ නැහැ. මං ඉතින් ටුක් එකක් දාගෙන ආවා. ඇත්තටම කිව්වොත් මං කියන්න ඕනේ මට ලයිසන්ස් තියෙනවා. මට ඩ්‍රයිවිං ලයිසන්ස් තියෙනවා. හැබැයි මං ඩ්‍රයිව් කරන්නේ නැහැ. පොඩි කාලේ වෙච්ච එක ඉන්සිඩන්ට් එකක් නිසා මං ඇත්තටම ලයිසන්ස් ගත්තට මම ඩ්‍රයිව් කරන්න බයයි. ඒ වුණාට මං දන්නවා එහෙම කියලා බෑ. කොහොමත් පුරුදු වෙන්න ඕනේ. මං හිතාගෙන ඉන්නවා කොහොම හරි පුරුදු වෙන්න. බලමු ඉතින් ඉස්සරහට අනිවාර්යයෙන්ම පුරුදු වුණොත් මං අනිවාර්යයෙන්ම කියන්නම්. ඉතින් මං කිව්වනේ මං අද ආවේ මගේ වැඩ ටිකක් කරගන්න කියලා. මං ඉතින් ඒ කරගත්ත වැඩවල නම් මම මොනවත්ම වීඩියෝස් ෆොටෝස් කිසි දෙයක් ගත්තේ නැහැ. ඉතින් මං කන්න ගිය ඒවා ටිකක් තමයි මේ වීඩියෝ ක්ලිප්ස් ටිකේ තියෙන්නේ. ඔයාලා කැමති නම් බලන්න. මං කියන්න ඕනේ මෙතන මම උදේම කාලේ ඉවරුණාට පස්සේ මම ගියා ඩිසර්ට්ස් ගන්න මෙතෙන්ට. මේක මම කාලයක් තිස්සේ මම දැකලා තියෙනවා Instagram එකේම මේ ෆොටෝස් වීඩියෝස් එහෙම තියෙනවා මේ ප්ලේස් එකේ. මම පළවෙනි පාරේ තමයි කැන්ඩි වල මෙතන ආවේ දැම්මට පස්සේ. මෙතන තියෙනවා ෂෝක් එකක්. මම ඇත්තට මේක try කරන්නම තමයි ගියේ. මම first time මෙහෙම එකක් කෑවේ. ඒ කියන්නේ කොකනට් ෂෙල් එක පෝල් කට් එක මේ අයිස්ක්‍රීම් සර්ව් කරනවා යාලා. ඇත්තට මේක මේ මාර රහයි. මම සාමාන්‍යයෙන් ඇත්තටම පොල් වගේ දාපු ඒවා කන්න වැඩි ආස නැහැ. ඒ කියන්නේ ඒ ෆ්ලේවර් එකට මම කැමති නැහැ. ඒ වුණාට ඇත්තට මේක මාර ලස්සනයි. මම ඒක ෆොටෝස් එහෙම මම දැක්කා. දැන් මේ තියෙන එක තමයි මම ෆොටෝස් එහෙම Instagram එකේ දැක්කට පස්සේ මට මාර ආසාවක් තිබ්බ එක try කරලා බලන්න. ඒක ලස්සන නිසා ස්පෙෂලි. ඒ වුණාට ඒක ඇත්තටම මේ shape එක මාර ඒක රහයි. එහෙම අවුලක් නැහැ රසයි. ඉතින් යාලා මොනවාද ෆ්ලේවර්ස් දෙකක් සිලෙක්ට් කරලා දෙනවා. මේක පේඩ් ප්‍රොමෝෂන් එකක් එම නෙමෙයි. මම මේ නිකන් කියන්නේ ඇත්තට මේක හොඳ හින්දා මේ ඒගොල්ලෝ මොකද ෆ්ලේවර්ස් දෙකක් සිලෙක්ට් කරන්න දෙනවා. ඉතින් ඒකත් එක්ක යාලා මොනවද sugar syrup එකක්ද මන් දන්නේ මොකක්ද එකක් දුන්නා මේ syringe එක දාලා. මේ එතකොට ඒක දාලා කන්න තමයි තියෙන්නේ. ඉතින් ඒක හරියම ලස්සනයි. ඔක්කොටම වඩා ඇත්තට මේකේ ප්‍රසන්ටේෂන් එක මාරම ලස්සනයි. ඉතින් මම ෆොටෝස් එහෙම ගත්තා එකෙන්. मनलोल रंग सेना हदेसियुम दहरा नवतिलाने නුඹ රහස කියන ගීතා හෙමින් ඇසෙන්නේ මාත්‍රා වැටලිලානේ හිරිවැටුණු සඳසේයා නිදිවර පූරමහා තනිවෙන්න හදවත් දැන් හිගයි වැහි බිඳු වැටෙනවා නම් සුළඟක් සැලෙනවා නම් මොහොතක් තනි වී සොයමි ආදරේ ලං වී ඉන්නවා නම් රහසක් කියනවා නම් මොහොතක් තනි වී සොයමි
එදා දවසේ ඉතින් වැඩ ටික ඔක්කොම ඉවර කරගෙන මම අම්මිට තාත්තටත් පොඩි දේවල් ටිකක් කන්න අරගෙන දැන් ගෙදර යන ගමන් තමයි ඉන්නේ. ඔයාලත් පහලින් කමෙන්ට් එකක් දාන්නකෝ බලන්න. ඔයාලත් කොහේ හරි ගියොත් ගෙදර ආയിട്ട് මොනවා හරි ගෙනියනවද කියලා. මේ එතකොට ඇවිල්ලා මදර්ස් ඩේ එක දවස්. ඒ කියන්නේ මැයි 11 නේද? මම මතක විදිහට ඔව් මම දාන්නම් හරියටම මෙතන කැප්ෂන් එකේ. ඉතින් ඒ දවසේ මම අම්මිට ඕඩර් කරපු එක මට ආවට පස්සේ මම ඉතින් වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා. මම ඇත්තටම තවරින්ගින් මදර්ස් ඩේ එක මේ පාර අමතක වෙනවා. මට Instagram එකකින් බ්‍රෑන්ඩ් එකකින් කලැබ් එකකට කතා කරපු එකකින් තමයි මම ඇත්තටම මදර්ස් ඩේ එක මේ දවසේ තියෙනවා කියලා දැනගත්තේ. මට ඒ කලැබ් එක කරන්න ඕනේ නැහැ. මම කරේ නැහැ. පොඩි දේවල් ටිකක් හින්දා කොහොම හරි ඉතින් ඒකට මම ඒකෙන් තමයි ඇත්තටම දැනගත්තේ මදර්ස් ඩේ එක ගැන. නැත්නම් මට ඇත්තටම මදර්ස් ඩේ එක මිස් වෙනවා. ඉතින් ඔයාලත් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලා මදර්ස් ඩේ එකට මොනවද කරේ කියලා. ඔයාලා අම්මලාට මොනවා හරි දුන්නාද? gift එකක් දුන්නාද? එහෙම නැත්නම් කොහේ හරි එකගෙන ගියාද කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. එතකොට මේ වෙසක් වලට කලින් දවස දැන් මම වෙසක් කූඩු හදන්න තමයි හදන්නේ. මේ අතරම හවස 5ට විතර වගේ වෙලාව කොහොම හරි මම පටන් ගත්තේ මේ වෙලාවට තමයි වෙසක් කූඩු හදන්න. Hello guys. ඉතින් අද වෙසක් වලට කලින් දවස හෙට වෙසක්. ඉතින් තාම කූඩු හදලා නැහැ. දැන් රෑ 8ට විතර ඇති. මං හිතුවා දැන් මේ ටයිම් එක අරගෙන වෙසක් කූඩු ටික අලවනවා කියලා. ස්ට්‍රක්චර් එක තියෙනවා. ඉතින් ඒක අලවන්න තමයි තියෙන්නේ. වෙසක් කූඩු ස්ට්‍රක්චර් එක හැදුවේ නැහැ. මොකද හදන වෙලාවක් හම්බුනේ නැති හින්දා. ඉතින් මේක අලවන්න තමයි තියෙන්නේ. එහෙනම් අපි බලමු කොහොමද process එක වෙන්නේ කියලා. මම ඉතින් හිතුවා මේ පාර මම ගොඩක් ආසයි මේ වෙසක් කූඩු හදනකොට white color වලින්ම කූඩුව හදන්න. මොකද එතකොට bulbs වලම ලස්සනයි එක colors වලින්. ඉතින් මම tissue අරගෙන ආවේ white color වලින්ම තමයි. මම normally මේ අතරම ආසයි මේ white color වලින් වෙසක් කූඩු හදන්න. මොකද එක එක colors වලින් bulbs දැම්මම ලස්සනයි white color වලින් ඇනෙවම. ඒක නිසා මම හිතුවා මුළු කූඩු ඔක්කොම කියන්නේ 3ක් තමයි මම හිතන්නේ. ගොඩක් විතර වෙසක් කූඩු 3ක් වගේ තමයි හදන්නේ. ඉතින් මම හිතුවේ 3ම සුදු පාටින් අලවනවා කියලා. බලමු මම try කරනවා අද රෑ වෙනකොට කොහොම හරි මේ ටික ඔක්කොම අලවලා ඉවර කරන්න. බලමු ඉතින් අලවලා ඉවර කරන්න පුළුවන් නේද කියලා. ඒකෙන් මගේ වීඩියෝ එක බලාගෙන ඉන්න එහෙනම්. ඉතින් කලින් පාර කලින් අවුරුද්දේ වෙසක් කූඩු අලවනකොට ඒ අලවපු එකම ඒ ස්ට්‍රක්චර් එකම තමයි මේ පාර ගත්තේ. ඉතින් මෙතන ඒක මං හරියට ඇත්තටම ඒක හරියටම ක්ලීන් කරෙත් නැහැ. ඒ අලවපු එක නිකන් ඉරලා අලුතෙන් ආය අලවපු එක තමයි ඇත්තටම කරේ. ටයිම් එක චුට්ටක් මදි වෙච්ච නිසා. ඉතින් මොකුත් ඒක වැඩි ගණන් ගන්න එපා. ඔයාලා ඇත්තටම ස්ට්‍රක්චර් එකත් එක්ක වෙසක් කූඩු හැදුවද කියලා මට කියන්නකෝ කමෙන්ට්ස් වලින්. එහෙම හැදුවා නම් ඇත්තටම හොඳයි. මට ඇත්තටම ටයිම් එකක් හම්බුනේ නැති නිසා තමයි මං ඉතින් කොහොමත් ඒ වුණාට වෙසක් කූඩු හදන්න ඕනනේ. ඒක නිසා තමයි ඉතින් ඒ ස්ට්‍රක්චර් එකම අරගෙන ඒක හරියට ක්ලීන් කරේ නැහැ. ඉතින් මොකද ඇත්තටම ඇලෙවුවට පස්සේ ඒක පේන්නේ නැහනේ. ඉතින් ඒක නිසා මං ඒක පොඩ්ඩක් අරගෙන ඒකම අලවලා ගත්තා. ඉතින් මොනවත් ඒ නිසා හිතන්න එපා. නිකන් එන්ජොයි කරන්නකෝ මගේ vlog එක. ඉතින් කූඩු හදන මුළු process එක මම වීඩියෝ කරේ නැහැ. තනින් ගත්ත ක්ලිප්ස් ටිකක් තමයි මම මේකට ඇඩ් කරේ. මොකද ඉතින් එහෙම වීඩියෝ කර හිටියා නම් එහෙම මේක එදා හදලා ඉවර කරන්න වෙන්නේ නැහැ. මොකද concentration එක නැති වෙනවනේ. ඉතින් ඒක නිසා මම vlog එකට දාන්න ඕන නිසා පොඩි ක්ලිප්ස් ටිකක් අරගෙන ඊට පස්සේ ෆෝන් එක පැත්තකින් තියලා තමයි ඊටු ටික හැදුවේ. ඉතින් එළියට ගෙන යන කලින් ගේ ඇතුලේ තියලා තමයි රැලි ටික එහෙම ඇලෙව්වේ. පහවදා උදේ තමයි කොහොම හරි එළියෙන් කූඩු ටික එල්ලුවේ.
එතකොට මේ වෙසක් දවස ඉතින් අපි ගෙදර වෙසක් කූඩු ඔක්කොම එල්ලලා ඊට පස්සේ එළියට ආව වෙසක් බලන්න කියලා හවස් වෙලා ඊට පස්සේ අතරමඟ තැඹිලි බොන නැවැත්තුවා තැඹිලි තියනවා දැකලා ඉතින් එතනදී ගත්ත ලිප්ස්ටික් එකක් තමයි මේ. කොහොම හරි එදා වෙසක් බලන්නත් එක්ක තව දෙයක් කරන්නත් එක්ක තමයි ආවේ. දැන් කොහොමත් අපි දන්නවනේ වෙසක් දවස්වලට දන්සල් තියෙනවා වෙසක් පොසොන් කියලා නම් දෙකටම කොහොමත් හොඳටම දන්සල් තියෙනවනේ. ඒක සෑහෙන හොඳ දෙයක්. හැබැයි මම දැක්පු දෙයක් තමයි ඒ දවසට උනත් අර පාරේ හැම අර කන්න නැතුව එහෙම ඉන්න මිනිස්සු ඉන්නවනේ. ඒ වගේ අය එදාටත් හරිම පැත්තකට වෙලා එහෙම ඉන්නවා. ඉතින් කොහොම හරි මං එදා ඒ වෙසක් බලන්න ගිය දවසේ එහෙම අයට කෑම දෙන්නත් එක්ක තමයි ගියේ කෑම අරගෙන දෙන්න. ඉතින් මං කොහොමත් ඒක ඒ කියන්නේ මම හැම මාසෙම වගේ මම earn කරන දෙයින් මං අනිවාර්යයෙන්ම එහෙම දෙයක් කරනවා. එහෙම කාටට මොනවා හරි එහෙම අරන් දෙනවා. එහෙම පාරේ ඉන්න අයට සමනින් අපි දෙනවා. මම දෙනවා එහෙම. ඉතින් ඒ මාසේ ඒ දේ කරන්න මම වෙසක් දවසේ තමයි තෝරගත්තේ. ඉතින් ඒකටත් එක්ක තමයි ගියේ. ඉතින් කොහොම හරි වෙසක් බලන්න ගියා කූඩු බැලුවා. හැබැයි දන්සලුත් ගොඩාක් තිබුණා. හැබැයි ඇත්තටම එදා එහෙම පෝලිං එහෙම ගොඩාක් තිබුණානේ. පෝලිං වල ඉඳලා කන්න ඇත්තටම පොඩක් කම්මැලි. ඒක මේ වෙන මොනවත් දෙයකටවත් නෙවෙයි. ඇත්තටම එහෙම පෝලිං වල ඉන්න මං ඇත්තටම පොඩක් කම්මැලි. ඒක නිසා ඉතින් කොහොමතර එහෙම යන on the way මුකුත් එහෙම දන්සල් හම්බුන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඉතින් කොහොම හරි කන්නත් ඕනේනේ. ඒක නිසා අර මං කියපු වැඩේ කරාට පස්සේ අපි ඉතින් KCC ගේ ෆුඩ් කෝර්ට් එකට ඇවිල්ලා කාලා එහෙම තමයි ගෙදර ගියේ. ඉතින් එහෙනම් අදට වීඩියෝ එක ඔච්චරයි. මෙච්චර වෙලා මගේ වීඩියෝ එක බැලුවා නම් thank you so much. ඉතින් තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. මේ වීඩියෝ එකට කැමති නම් like එකක් දාන්න, share කරන්න, comment එකකුත් දාන්න අනිවාර්යෙන්ම. එහෙනම් මගේ අනිත් social media links ඔක්කොම මම පහළ description box එකේ දාලා තිනවා. ඒවත් ඔයාලට check out කරන්න පුළුවන් follow කරලා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් ආයෙත් හම්බෙමු. bye. තව දෙයක් මං කිව්වා වගේ මං කිව්වද කියලා මතක නෑ මැයි මාසේ තව vlog එකක් එන්න තියෙනවා මේකට පස්සේ මං ඒක තමයි ඊළඟට ඉක්මනටම අප්ලෝඩ් කරන්නේ ඒකත් අනිවාර්යයෙන්ම බලන්න එහෙනම් bye